යමුද අපිත් එක්ක වාද්දුවේ තියෙන ලස්සනම රිසෝට් එකකට. අද අපි ඇවිල්ලා තියෙන වාද්දුවේ තියෙන අරියානා ක්වීන් බීච් රිසෝට් එකට. කොළඹ ඉඳන් හරිම කෙටි කාලයකින් එන්න පුරන් ලස්සන බීච් රිසෝට් එකක් තමයි අරියානා ක්වීන් කියලා කියන්නේ. අපේ TikTok account එකේ 50k followers ලා complete වෙච්ච එක celebrate කරන්න තමයි අපි මේ hotel එක තෝරගත්තේ. අපි ආවේ 2 days full boat stay එකක්. අරියානා ක්වීන් beach resort එකේ දෙන්නෙක්ටම full boat double room rates වෙන්නේ රුපියල් 30000යි. මේ තියෙන්නේ අරියානා ක්වීන් resort එකේ lobby area එක. අපිට මුලින්ම රස ෆ්‍රෙෂ් වෝටර්මෙලන් ජූසස් දෙකක් ලැබුණා. ඒ ටයිම් එකත් එක්ක ඒක නම් මාරම රීෆ්‍රෙෂින්. මේ තියෙන්නේ අපිට ලැබුණ ලස්සන රූම් එක. මේක හරිම ස්පේෂියස් රූම් එකක්. අරියානා ක්වීන් ස්ටාෆ් එක අපි වෙනුවෙන් ලස්සන සර්ප්‍රයිස් එකක් arrange කරලා තිබුණා. මේ තියෙන්නේ අපේ හොටෙල් රූම් එකේ තිබුණු බාත්රූම් එක. බාත්රූම් එකකට අවශ්‍ය හැම ෆැසිලිටි එකක්ම මෙතන තියෙනවා. ඒ වගේම බාත් ටබ් එකකුත් තියෙනවා. මේ තියෙන්නේ මන් රූම් එකේ ආස්ම තැන. හරිම ලස්සන බීච් view එකක් තමයි මේ රූම් එකට තියෙන්නේ. මේ වගේ බැරල් ටයිප් රෙස්ටෝරන්ට් එකක් තියෙන ලංකාවේ එකම හොටෙල් එක තමයි මේ. අපේ 50k celebration එක වෙනුවෙන් එයාලා අපි වෙනුවෙන් ලෑස්ති කරලා තිබුණු රස කේක් එක තමයි මේ තියෙන්නේ. ඉතින් අපි දෙන්න එකතු වෙලා ඒක celebrate කළා. අසර්බයිජාන් වල තියෙන ආකිටෙක්චර් තීම් එකකට තමයි මේ අරියානා ක්වීන් රිසෝට් එක ඩිසයින් කරලා තියෙන්නේ. මේ හොටෙල් එක වාද්දුවේ තියෙන හරිම ලස්සන 4 star හොටෙල් එකක්. ඒ වගේම හරිම ලොකු ක්ලීන් පූල් ඒරියා එකක් මේ හොටෙල් එකේ තියෙනවා. පූල් එකට උඩින් තියෙන මේ බ්‍රිජ් එක හොටෙල් එකට අමුතුම ලස්සනක් ගෙනල්ලා දෙනවා. ප්‍රී ෂූට්ස් වලට, ෆොටෝ ෂූට්ස් වලට, ඒ වගේම වෙඩින් ෂූට්ස් වලට, බර්ත්ඩේ ෂූට්ස් වලට ඔයාලට මේ හොටෙල් එකේ ලස්සන ෆොටෝ ලොකේෂන්ස් ගොඩක් තියෙනවා. මං කලිනුත් කිව්වා වගේම මේක තමයි ලංකාවේ තියෙන එකම බැරල් ටයිප් රෙස්ටෝරන්ට් එක. මේ රෙස්ටෝරන්ට් එකේ ෆ්ලෝර්ස් දෙකක් තියෙනවා. අපි මේ හොටෙල් එකෙන් මුලින්ම ගත්තේ අපේ ලන්ච් එක. ලන්ච් එකට arrange කරලා තිබුණ බුෆේ එකක්. සැලඩ්ස් වර්ග කිහිපයක්, ඒ වගේම හරිම රස cream of mushroom soup එකක්. මේන්ස් වලට mixed fried rice, steamed rice වගේම noodles, chili chicken, fish stew, මේ වගේ රස කෑම වර්ග ගොඩක් මේ බුෆේ එකේ තිබුණා. මම බීලා තියෙන රසම cream of mushroom soup එක තමයි මේ තියෙන්නේ. ඒක මාරම රසයි. ඊළඟට අපි try කරේ අපේ මේන්ස් ටික. අපි හැම එකකින්ම ටික බෙදාගත්තා. අපි try කරපු හැම dish එකකම එකකට එකක් වෙනස් taste එකක් තමයි තිබුණේ. ක්‍රීම් කැරමල්, බනානා මූස්, සාගු පුඩින් මේ වගේ හොඳ ඩෙසර්ට් රේන්ජ් එකකුත් තිබුණා. ඩෙසර්ට්ස් ටිකත් මාරම රසයි. මේ හොටෙල් එකේ හරිම රීසනබල් ප්‍රයිසස් වලට ඩේ අවුට් පැකේජස් උත් තියෙනවා. හොටෙල් එකේ ඉඳන් කෙලින්ම යාලගේ ප්‍රයිවට් බීච් ඒරියා එකට අපිට ඇක්සස් තියෙනවා. හවස සන්සෙට් එක වෙලාවට මෙතන මාරම ලස්සනයි. අපි දෙන්නත් ගොඩක් වෙලා මෙතන හිටියා. දැන් යමු අපි ඩිනර් එකට ගත්ත මොනවද කියලා බලන්න. ඩිනර් එකටත් තිබුණේ බුෆේ එකක්. ඩිනර් බුෆේ එකෙත් හොඳ ස්ප්‍රෙඩ් එකක් තිබුණා. මේ තියෙන සැලඩ් කෝන් එක. ඒ වගේම රස සුප් එකක්. මේන්ස් වලට වෙජිටබල් පුලාවෝ, ස්ටීම් රයිස්, ස්පැගටි, පරාටා, ඩාල් කරි, ඒ වගේම ඉන්දියන් විදියට හදපු ඩිෂස් කිහිපයක්ම මේ බුෆේ එකේ තිබුණා. මේ තියෙන්නේ රස චිලි ක්‍රෑබ් එකක්. මේ ඉතින් අපි හැමෝම කැමති ඩෙසර්ට් කෝන් එක. බුෆේ එක ස්ටාර්ට් කරන්න කලින් අපි මුලින්ම මෙයාලගේ ස්පෙෂල් කොක්ටේල් එකක් try කළා.
ඒකත් නියමෙට තිබුණා. අපි මුලින්ම ස්ටාර්ට් කළේ මෙයාලගේ රසම රස සුප් එක. මේ හොටෙල් එකේ අපි try කරපු හැම සුප් එකක්ම හරිම රසයි. ඊළඟට අපි try කළේ මේන්ස්. ඒ හැම කෑම එකක්ම හරිම රසට තිබුණා. හොඳ ඩෙසර්ට් රේන්ජ් එකකුත් මේ බුෆේ එකේ තිබුණා. මේ සාගු පුඩින් එකේ තිබුණේ වෙනස්ම ටේස්ට් එකක්. ඒකට අපි දෙන්නම ගොඩක් කැමති වුණා. ඔන්න මේ තියෙන්නේ අපේ අන්තිම දවස. ඔයාලත් නිදහසේ කාලය ගත කරන්න කොළඹට කිට්ටුවෙන් ලස්සන හොටෙල් එකක් හොයනවා නම් අරියානා ක්වීන් බීච් රිසෝට් එකට අනිවාර්යෙන් ගිහින් බලන්න. මේක හරිම කාම් වයිබ් එකක් තියෙන, ඒ වගේම හරිම ක්ලීන්, හොඳ මේන්ටේන් වෙන රිසෝට් එකක්. ඒ වගේම මිස්ටර් රුවන්, මිස්ටර් ශිහාන් ඇතුළු ස්ටාෆ් එකකින් අපිට හොඳ සර්විස් එකක් ලැබුණා. මේ තියෙන බ්‍රෙක්ෆාස්ට් බුෆේ එක. බ්‍රෙක්ෆාස්ට් බුෆේ එකෙත් හොඳ රේන්ජ් එකක් තිබුණා. පූරි, ඉන්දියාප්ප, ෆ්‍රෙන්ච් ටෝස්ට්, පෑන්කේක්, තෝසේ, ඒ වගේම සාම්බාර්, ඒ වගේම රසමරස කරීස් වර්ග කිහිපයකුත් තිබුණා. බේක් බීන්ස්, සොසේජ්, බේකන්, ඒ වගේම මේ තියෙන රසම රස ෆිෂ් කරි එකක්. බෙවරේජස් දෙකකුත් තිබුණා. මේ තියෙන බ්‍රෙක්ෆාස්ට් බුෆේ එකේ තිබුණ ඩෙසර්ට්ස්. මේ තියෙන්නේ අපේ ෆස්ට් රවුන්ඩ් එක. ඒ වගේම මේ ඇක්ෂන් ස්ටේෂන් එකකින් ඔයාලා කැමති විදිහට ඔයාලගේ ඔම්ලට් එක ඔයාලට හදාගන්න පුළුවන්. මේ බිවරේජස් දෙකත් මාරම රසයි. අරියානා ක්වීන් බීච් රිසෝට් එකේ බ්‍රෙක්ෆාස්ට් බුෆේ එකත් සුපිරියටම තිබුණා. මේ හැම කෑම එකක්ම හැදෙන්නේ ෆීල්ඩ් එකේ හරිම ප්‍රවීණ චෙෆ්ලගේ අතින්. මේ හොටෙල් එකේ අපි try කරපු හැම ඩිෂ් එකක්ම මාරම රසට තිබුණා. ඊළඟට අපි දෙන්න ගිය හොටෙල් එක ඇතුළෙම තියෙන ඔසෙත්මා ආයුර්වේද වෙල්නස් සෙන්ටර් එකට. මෙතනින් ඔයාලට තවත් රිලැක්ස් වෙන්න හොඳ ආයුර්වේදීය ට්‍රීට්මන්ට්ස් ගොඩක් හරිම රීසනබල් ප්‍රයිසස් වලට කරගන්න පුළුවන්. අපේ ජේ තෝරගත්ත හෙඩ් ඇන්ඩ් ෆේස් මසාජ් එකක්. ඒ වගේම මම තෝරගත්තේ ෆුල් බොඩි මසාජ් ට්‍රීට්මන්ට් එකක් වගේම ෆුල් බොඩි ස්ටීම් ට්‍රීට්මන්ට් එකක්. මෙතන ඉන්නේ හරිම පළපුරුදු තෙරපිස්ට් කෙනෙක්. මේ ට්‍රීට්මන්ට් එක මාරම රිලැක්සිං වගේම අපිට හොඳ බෙනිෆිට්ස් ලැබෙනවා. ඉතින් ඔයාලත් ගියොත් මේක අනිවාර්යෙන් try කරලා බලන්න. ඊළඟට අපි දෙන්න ගියා පූල් එක පැත්තට. මේ පූල් එකත් හරිම ක්ලීන්, හොඳ මේන්ටේන් වෙන ලොකු පූල් එකක්. ඉතින් ඔයාලත් ඔයාලගේ නිමාඩු දවස ස්පෙන්ඩ් කරන්න ලස්සන හොටෙල් එකක් කිව්වනම් වාද්දුවේ තියෙන මේ ආරියානා ක්වීන් බීච් රිසෝට් එකට අදම ගිහින් බලන්න. යන්න කලින් රිසර්වේෂන් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තවත් මේ වගේ වීඩියෝස් බලන්න JN Hash YouTube channel එක subscribe කරන්න.